හලෝ ළමයි අද අපි යන්නේ මාරවිල කුරුස පල්ලියට. ඇත්තරම මේක හරිම පොඩි විනාඩි දෙකක වගේ පොඩි වීඩියෝ එකක්. මට වීඩියෝ කරන්නවත් ඔළුවට ආවේ නැහැ. මොකද මගේ ඔළුවේ තිබුණ එකම දේ මම ඒ කුරුස පල්ලියට ගිය හේතුව විතරයි. මම අහලා තියෙනවා මගේ යාළුවෙක් කිව්වා මේ කුරුස පල්ලියට ගිහිල්ලා දන ගහගෙන ගිහිල්ලා මොනවා හරි ඉල්ලීමක් කරොත් ඒ ඉල්ලීම ඉෂ්ට වෙනවයි කියලා. ඉතින් මම මේකේ සත්‍ය අසත්‍යතාවය හොයන්නේ නැතුව ගිහිල්ලා මගේ ප්‍රාර්ථනාව කරා. ඕනම දෙයක් විශ්වාසයෙන් කරොත් එහෙම ඒ දේවල් හරියනවයි කියලා කියනවනේ යාළුවනේ. ඉතින් මම ඒ හින්දා මෙතෙන්ට ගිහිල්ලා මගේ අවශ්‍යතාවය ජේසුස් වහන්සේ ඉස්සරහට කිව්වා. අපි බලමු ඒක ඉෂ්ට වේවිද කියලා. මේ කුරුස පල්ලිය ගැන ලොකු කතාවක් තියෙනවා, මම අහලා තියෙනවා. ඉතින් ඒක කියන්න තරම් දිග බ්ලොග් එකක් නෙමෙයි. ඕගොල්ලොන්ට Google කරලා හොයලා බැලුවොත් ඇයි මේ කුරුස පල්ලියට මෙච්චර මිනිස්සු යන්නේ, ඇයි මිනිස්සු මේ කුරුස පල්ලිය මෙච්චර විශ්වාස කරන්නේ කියලා ඕගොල්ලොන්ට හොයාගන්න පුළුවන් වේවි. ඇත්තටම මම පළවෙනි වතාවට තමයි මෙහෙම පල්ලියකට ගියේ බෞද්ධාගමිකයෙක් වෙලත් මට විශ්වාසයක් තියෙනවා මම බලාපොරොත්තු වෙච්ච දේ කවදා හරි දවසක ඉතා ඉක්මනින්ම ඉෂ්ට වෙයි කියලා. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් සතුටින් ඉන්න. බයි.